එතකොට මේ රටේ සම්පූර්ණ විදුලිය අවශ්‍යතාවයෙන් විදුලි නිෂ්පාදනයෙන් 35ක් විතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ නොරොච්චෝලේ. එතකොට මේ යන්ත්‍ර මත යම් බලපෑමක් ඇති වුණොත් ඒ යන්ත්‍ර කැඩුනොත් ඒවාට ගෙවන මුදල් ප්‍රමාණය ගැන අත වශයෙන්ම එහෙම නිශ්චිතව කියලා නැහැ. මොකද එහෙම තත්ත්වයක් අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් කියලා තියෙනවා උපරිම සාමාන්‍ය බලාපොරොත්තු වෙන්නේ කිලෝ කැලරි 1150ත් 5900 අතර ප්‍රමාණයක් තමයි ප්‍රමිතිය කැලරි වලින්. මේක තව ගොඩක් නිර්ණායක තියෙනවා. අපි මෙතන මූලිකව තාර මේක. ඒතකොට යම් හේකින් 6500ක් තිරුණ ගැටලුවක් නැහැ. හැබැයි දිගින් දිගටම 6500 අඩු වෙනවා නම් 5900 වැඩි නම් අර අතරමැද අඩුවන බලශක්තියේ ප්‍රමාණයට ගෙවන ක්‍රමවේදයක් තියෙනවා. දැන් අද මෙතන වෙලා තියෙන්නේ දැන් ඒක තමයි අර නලින් ජයස මහත්තයා කියන්නේ අපි දඩ ගහලා තිනවා කියේ. ඒ දඩ ගහලා තිනවා කියන්නේ අර නාම මාත්‍රව බලශක්තිය සුළු ප්‍රමාණ වලින් අඩු වුණාම 1%ක් 2ක් 3ක් අඩු වුණාම ඒකට ගෙවන ක්‍රමයක් තියෙනවා. අද මෙතන වෙලා තියෙන එක නෙමෙයි මේක 5900 පල්ලෙහාට යනවා. ඒ වගේම තියෙනවා මේ ඇෂ් කන්ටෙන්ට් කියන්නේ අලු කන්ටෙන්ට් එකේ ප්‍රමාණය. දැන් අර මේ ගල්ලංගුරු සමාගමේ සභාපතිතුමා කියවනේ අලු ආශිර්වාදයක් කියලා. හරි මම හිතන්නේ එතුමාට මොලේ පරීක්ෂා කරගන්න කියන්න මට වෙන්නේ මම බලමු එතුමා ඒ ආශිර්වාදය කොහොමද කියලා මේකේ අලු ආශිර්වාදයක් වෙන්නේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ එතුමා කියන්නේ අලු වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අලු සිමෙන්ති සමාගමෙන් ගන්නවා. ඒක නිසා අලු ආශිර්වාදයක් කියලා. අවසන් කරනවා. හරි එතකොට දැන් ඔය මට්ටමේ සිහි බුද්ධිය තියෙන මිනිස්සු නම් ඔය ගල්ලංගුරු සමාගමේ සභාපතිකම ඉන්නේ. ඒක රටට දෙයියන්ගෙන් පිටයි.